දැන් අපි ඇවිල්ලා ඉන්නේ බින්ඩින් පැගෝඩා එකට. මේ පැගෝඩා එක තමයි නින්බින් ඒරියා එකේ තියෙන ලාර්ජස්ට්ම පැගෝඩා එක. ඒ වගේම මේක හරි ප්‍රසිද්ධයි. මේක ඇතුලේ තියෙන මේ කේව් කම්ප්ලෙක්ස් එකත් නිසා. මේක ඇතුලේ යන්න ඔයාලට ඉලෙක්ට්‍රික් කාර් එකක් ඕනේ. ඒක මේගොල්ලෝ ටිකට් ප්‍රයිස් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ෆස්ට් ඔප්ෂන් එක ගත්තොත් ටිකට්ස් වලට ඒකේ ඉලෙක්ට්‍රික් කාර් එක විතරයි. ඔයාලට ඇතුලේ ටවර් එකක් තියෙනවා පැගෝඩා ටවර් එක. ඒකට ටිකට් එක ඉන්ක්ලූඩඩ් නැහැ. පැගෝඩා එකකට යන්න ඕන නම් ඔයා ඔප්ෂන් 2 ටිකට් එක ගන්න ඕනේ. එතකොට ඔයාව ඉලෙක්ට්‍රික් කාර් එකකින් ගෙනහිල්ලා ඔයාලට ඇතුලේ ඇවිදින්න පුළුවන් එකකින් බහැලා ඊට පස්සේ ආපහු එන්න පුළුවන්. ඔප්ෂන් 3 තියෙනවා ඉලෙක්ට්‍රික් කාර් එකකින් ගිහිල්ලා ඇතුලේ බහැලා ඇවිදින්න ඕනේ නැහැ. ඉලෙක්ට්‍රික් කාර් එකෙන්ම හැමතැනම ගෙනියනවා. ටවර් එකේ ප්‍රයිස් එකත් ඉන්ක්ලූඩඩ්. ඔප්ෂන් 3 එකට ඊට අමතරව ෆුට් සෝක් එකක් හම්බ වෙනවා. ඔප්ෂන් 4 කියලා එකක් තියෙනවා. ඔය ඔක්කොමත් තියෙනවා. ඊට අමතරව ෆුට් මසාජ් එකකුත් තියෙනවා. අපි තෝරගත්තේ මේකෙන් ඔප්ෂන් 2 එක අපිට ගියා per person 150,000 Vietnamese dongs. අනිත් එක තමයි මේක 8ට වහනවා. 8ට කලින් ඔක්කොම ඉවර කරන්න ඕනේ. අපි අදාවේ 5ට විතර අපිට පැය 3ක් විතර තියෙනවා. ඔව් අනිත් එක තමයි මේක රෑට ගොඩාක් ලස්සනයි. මොකද ලයිට්ස් දාපුවම අපි ඒක නිසාම තමයි රෑ තෝරගත්තේ මේ බින්ඩින් පැගෝඩා එක බලන්න. අන්න ඉලෙක්ට්‍රික් කාර් එකේ නැග්ගා. දැන් යන ගමන් ඉන්නේ. සෑහෙන ලොකු ඒරියා එකක් නේ. ඔව් ඒක නිසා තමයි මේක ඉලෙක්ට්‍රික් කාර් එකකින් යන්න arrange කරලා තියෙන්නේ. ගොඩක් vast area එකක් මේ බින්ඩින් පැගෝඩා එක cover කරනවා. පයින් යන්න නම් බෑ කොහමද? මම ඇත්තටම අද උදේ ටිකක් අප්සෙට් එකකින් හිටියේ. මොකද අපිට පොඩි ඩිලේස් වගේක් වුණා. මට හිතුන්නේ නෑ මේක cover කරන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම අපිට මේක හොඳම විදිහට අද සෙට් වුණා. ඒ කියන්නේ මේක රෑට තමයි හරිම ලස්සන. දැන් අපි මේ ඇවිල්ලා තියෙන වෙලාව perfect timing. ෆස්ට් ස්ට්‍රක්චර් එක ඇතුලේ තමයි දැන් අපි ඇවිදගෙන යන්නේ. මේ අපි යන කොරිඩෝ එකේ ඔයගලන්ට පේනවා ඇති golden color බුද්ධ ප්‍රතිමා ගොඩක් තියෙනවා. මේක තමයි ලෝකේ තියෙන දිගම බෝධිසත්වවරුන්ගේ කොරිඩෝ එක කියලා ඒගොල්ලෝ හඳුන්වලා තියෙන්නේ. දැන් අපි බින්ඩින් වල තියෙන එක එක ස්ට්‍රක්චර්ස් ඒගොල්ලෝ මැප් එකක් දුන්නා. ඒකේ අනුපිළිවෙලට ෆලෝ කරගෙන යනවා. මේ එක ස්ට්‍රක්චර් එකක් මේකේ තියෙනවා ගොඩක්ම ලොකු විශාල ප්‍රතිමාවක් ගෝල්ඩන් කලර් වලින් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. හරිම සියුම් කැටයම් එක්ක ඒගොල්ලෝ ඈත කාලේදී නිර්මාණය කරපු දේවල් හරිම අගය කරන්න ඕන. අපි ගොඩක් පුදුමයටපත් වුණා ඒව දැකලා. මේ ස්ට්‍රක්චර්ස් අතර යන දැන් මේ වෙලාවේ කරුවලයි පාර එළිය වෙලා නැහැ. කරුවලේ තමයි යන්න තියෙන්නේ. හැබැයි ඒ ස්ට්‍රක්චර්ස් හොඳට එළිය කරලා තියෙනවා. ලයිට්ස් එහෙම දාලා ඔයාලට හොඳට ඈතින්දම බලා ගන්න පුළුවන්. අනික එක තමයි මේ මාර්ගය හරිම නිකන් গুপ্ত ස්වභාවයක් දරනවා. දැන් මේ රෑ තිස්සේ යනකොට ලයිට්ස් විතරයි තියෙන්නේ. කවුරුත් නැහැ. ඒ වගේම අර ඒගොල්ලෝ හඳුන් කූරු වගේ ඒවා පත්තු කරලා නිසා හරි හොඳ සුවඳක් දැනෙනවා. ඉතින් හරිම අමුතු ෆීලිං එකක් තමයි වෙන්නේ මේ මාර්ගය දිගේ යනකොට. අපි තාම අර බෝධිසත්වරුන්ගේ කොරිඩෝ එක දිගේ තමයි යන්නේ. ඒක ඉවරක් නෑ. දැන් තාම පටන් ගත්ත වෙලාවෙ ඉඳන් යන හැමතැනම දිගටම ඒක තියෙනවා. ඊළඟ ස්ට්‍රක්චර් එකට තමයි අපි දැන් යන්නේ මෙතෙන්ද. මගේ මේ පිටිපස්සේ තියෙන්නේ ශාක්‍ය මුනි බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ප්‍රතිමාවක්. හරිම ලොකුයි. ලොකු ගෝල්ඩන් කලර් බුදු පිළිමයක් සහ තව වටේට තියෙන පොඩි බුදු පිළිම රාශියක්. මං හිතන්නේ 1000ක් විතර වගේ බුද්ධ ප්‍රතිමා මේ හෝල් එක වටේටම තියෙනවා. අපි දැන් ඉන්නේ මේකේ ටවර් එකට යන්න කලින් තියෙන අන්තිම ස්ට්‍රක්චර් එකේ. මේක ඇතුලේ තියෙනවා සෑහෙන ලොකු බුද්ධ ප්‍රතිමා 3ක්. ඊට අමතරව අර ගෝල්ඩන් කලර් පොඩි බුදුහාමුදුරුවරුත් ගොඩක් මේ ස්ට්‍රක්චර් එක ඇතුලේ තියෙනවා. අපි දැන් බින්ඩින් පැගෝඩා එක ආශ්‍රයේ තියෙන අන්තිම most important ස්ට්‍රක්චර් එකට ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි අර අපි කියපු ටවර් එක. දැන් මේ වෙලාවේ ලයිට් අප් වෙලා තියෙන්නේ. හරිම ලස්සනයි. මේක ඇතුලේ ඉන්නකොට ඕන තැනකට මේක පේනවා ඈත ඉඳන්. දැන් අපි ඒක ළඟටම ඇවිල්ලා ඉන්නේ. අපි තවත් ළඟට ගිහිල්ලා බලමු. අපි දැන් ටවර් එක ඇතුලේ ඉන්නේ. මම ඉස්සෙල්ලා හිතුවා මේක උඩට යන්න බෑ කියලා. හැබැයි ඔයාලට ඇතුළට ඇවිල්ලා මෙතන ලිෆ්ට් එකක් තියෙනවා. ඒකෙන් උඩට යන්න පුළුවන්. මේ බින්ඩින් පැගෝඩා එක ආසියාවේ තියෙන උසම පැගෝඩා එක. ඒක මීටර් 100ක් උසයි කියලා තමයි කියන්නේ. ඒකේ තැන්පත් කරලා තියෙනවලු ඉන්දියාවේ ඉඳලා ගෙනාපු ශාක්‍ය මුනි බුදුහාමුදුරුවන්ගේ ධාතු. මේවා 2008 තමයි මේ ධාතු ගෙනල්ලා මේගොල්ලෝ තැන්පත් කරලා මේක හදලා තියෙන්නේ. මේක ඇතුළට යනකොට ඔයාලට දෙනවා සපත්තු උඩින් දාගන්න පොඩි කව එකක් වගේ එකක්. මොකද ඇතුලේ කුණු ගෑවුනට ඒක දාගෙන තමයි ඔය එතනින් එහාට යන්නේ. දැන් අපි ඉන්නේ මේ ටවර් එකේ උඩම පොයින්ට් එකේ. මේකේ ඇතුලේ තව පොඩි බෝධියක් වගේ එකක් තියෙනවා. ඒකත් හරිම ලස්සනයි. රත්තරන් පාටින් හදලා තියෙනවා. මේ පැගෝඩා එකේ 12th floor එකට ඇවිල්ලා දක්ෂිනාවර්තව තමයි යන්න කියන්නේ මේකේ පැනරාමික් view එක බලා ගන්න.
යනකොට පේනවා දැන් මේක වටේම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. අපි දැන් ඔක්කොම ටික බලලා ඉවරයි. තව ඉතින් ඊට පස්සේ දැන් අපිට පහළ කරන්න තමයි තියෙන්නේ. අද අපේ දින එක අන්ටැම්කොක් රෙස්ටොරන්ට් එකෙන් මේකත් අපි තමයි හොයාගත්තේ. මේකේ තියෙනවා සාමාන්‍යයෙන් නූඩල්ස් වගේ ඩිෂස්, ඒ වගේම කොෆි ඕන එකක් තියෙනවා. බලමු කොහොමද මේකේ කැමවල තත්ත්වය කියලා. වියට්නමීස් ඩිෂස් වලට අමතරව මම දැකපු දෙයක් තමයි වෙන රෙස්ටොරන්ට්ස් වල නැති දෙයක්. ජැපනීස් මාචා ඩ්‍රින්ක්ස් වගේක් තියෙනවා. මම එකක් ඕඩර් කළා මාචා විත් වැනිලා. අපි බලමු ඒක කොහොමද කියලා. මම ගත්තේ කොකොනට් චොක්ලට්. කොකොනට් චොක්ලට් එක නම් normal hot chocolate එකක් වගේ. හැබැයි වැඩිපුර කොකොනට් රස එකක් එනවා ඒකේ. මොකද? මම ගත්තේ eggplant with tofu. tofu වලට කැමති නිසා මගේ ප්‍රෙෆරන්ස් එක වෙනස් කරලා මේක ගත්තා. ගත්තේ කියන steamed rice. It's yours. Fresh shrimp spring rolls. මගේ කැවිලා pork fried noodles. වියට්නාම් වල බජට් එකට කන්න හිතන් ඉන්නවා නම් හොඳම ඔප්ෂන් එකක් තමයි බන් මී කියලා කියන්නේ. බන් මී කියලා කියන්නේ නිකන් පොඩි බන් එකක්. ඒක හරිම ක්‍රිස්පි බන් එකක්. ඒක ඇතුළට ඒගොල්ලෝ දානවා කැරට්, කියුකම්බර්, තව කොරියන්ඩර්. ඒක ඔයාලට ගන්න පුළුවන් වියට්නමීස් ඩොන් 35000කට වගේ. ඒ කියන්නේ ඩොලර් 2කටත් වඩා අඩුයි. හොඳම බජට් ඔප්ෂන් එකක් විදිහට අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන්. අද නුදෙම් අපි පටන් ගත්තා එළියට යන්න. අද යන්නේ අපි බිග් ඩොන් පැකෝඩ කියලා එකක් තියෙනවා කියලා කිව්වා මේ ළඟ ඇට්‍රැක්ෂන් එකක් එතනට. ඔව් මේක තියෙන්නේ අපි ඉන්න කැම්ප් හොටෙල් එකේ ඉඳලා කිලෝමීටර් 3ක දුරකින් අපිට ඇවිදින්න පුළුවන් කියලා කිව්වා 20 minute walk එකක්. මේකනේ ඔය ඇත්ත මාකට් එක. දැන් තමයි මාකට් එක තියෙන්නේ මෙතන අතුලට ගියාම. මේ වගේ normal පොලක් වගේ නේද අද උදේ පට්ටි ඇරලා. අපි දැන් මේ ඇවිදින පය දහස් වටේ කියලා මේ දවස්වල කාපුවටත් හරියන්නේ ඇවිදිනවා. normally අපේ Google Maps වල පෙන්නනවා 45 minutes විතර වගේ. හැබැයි අපේ හොටෙල් එකකින් නම් කිව්වේ 20 minutes වලින් එතනට reach වෙන්න පුළුවන් කියලා. කරලම් බලමු. අපි ටික දුරක් ගිහිල්ලා බලනවා ගොඩක් වෙලා යනවා වගේ පේනවනේ ඇත්තටම. මොකක් හරි ගන්නවා ටැක්සි එකක් හරි බයික් එකක් හරි. නැත්නම් අපි පයින් යනවා එතනට. බිග් ඩොන් පැගෝඩ එකට විදන් යනවනේ ඔයාලට දෙපැත්තේ ලස්සන views බලා ගන්න පුළුවන්. කුඹුරු වෙල්ලාවල් වගේ තියෙනවා. කඳුත් තියෙනවා දකුණු පැත්තේ. වියට්නාමයේ රූරල් පැත්තක් ඔයගලන්ට එක්ස්පීරියන්ස් කරන්න ඕන නම් බිග් ඩොන් පැගෝඩ එකට උදේ වෙලාවක වෝක් එකක් යන එක තමයි හොඳම. දැන් හොටෙල් එකෙන් කිව්වට අපිට මේකේ 20 minute walk එකක් කියලා. ඇත්තටම මේකේ Google එකේ පෙන්නන ප්‍රමාණය තමයි හරි. කියන්නේ 40 minute විතර walk එකක් මේක. ඒ වුණාට අපි ඒක එන්ජොයි කරනවා. හේතුව තමයි අද වෙදර් එක හරිම පර්ෆෙක්ට්. අනික් එක වටේ තියෙන කඳු, ඒකේ තියෙන කුඹුරු හරිම ලස්සනයි. ඉතින් අපි සීන්ස් උත් එන්ජොයි කරමින් හොඳට වෝක් එකක් යනවා. දැන් පැගෝඩ එක ළඟටම ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් කෙලින්ම ගියාන් පස්සේ left එකට turn එකක් තියෙනවා. මෙතනින් straight ගියාම තමයි පැගෝඩ එක තියෙන්නේ. මෙතනින් දකුණු පැත්තට වෙනම වෝටර් කේව් එකක් පෙන්නනවා. ඒක 130 meters වලින් තියෙන්නේ. අපි වෙලාව තිබුණොත් ඒකත් බලනවා. Big Dong Pagoda. Big Dog Pagoda. Affair boat. Kết bateau. Bateau Madame Thabai boat. no boat. දැන් අපි ඉන්නේ Big Dong Pagoda එකේ entrance එක ඉස්සරහා. අපි එහෙනම් ඇතුළට ගිහලා බලමු. මෙතනට ඇතුළට යන්න තියෙන පොඩි පාලමක් වගේ එකක් තියෙනවා. දෙපැත්තෙම තියෙන්නේ වතුර වගේ ලේක් එකක් වගේ තියෙන්නේ. එතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. No thanks. No. අද අපි ඇතුළේ ඇවිදින්න පටන් ගත්තා. අපිට පේනවා උඩ නිකන් කේව්ස් වගේකුත් තියෙනවා. බලමු මෙතනට යන්න try එකක් දීලා. මේ විහාරයේ තියෙන්නේ ගල් ලෙනක් ඇතුලේ. ඒකට යන්න පඩි ගොඩක් තියෙනවා. ටිකක් ක්ලයිම්බ් එක අමාරු ගතියක් තමයි පේන්නේ. මොකද ස්ටෙප්ස් දෙකක් අතර උස වැඩි. අපි කලින් ගියපු මොා කේව්ස් තරම් උස නෑ වගේ තමයි පේන්නේ. අපි දැන් පටන් ගත්තා පඩි පෙළ නගින්න. අපි දැන් මේ උඩට ඇවිල්ලා ඉන්නේ පඩි 100ක් විතර නගින්න තිබුණා. ටිකක් මහන්සි. හැබැයි ලොකු ක්ලයිම්බ් එකක් නෙමෙයි. විනාඩි 5ක් වගේ තමයි යන්නේ. මෙතනින් තියෙනවා එන්ට්‍රන්ස් එක පැගෝඩ එකට. මෙතන ඇතුල් වෙනකොට ගහලා තියෙනවා ෂෝට්ස් අඳන් යන්න එපා එහෙම කියලා. ඒ වුණාට අපිට පල්ලෙහාන් කිව්වා ප්‍රශ්නයක් නෑ යන්න පුළුවන් කියලා. මං හිතන්නේ ඒගොල්ලන්ට තේරෙනවා ඇති ටූරිස්ට්ලාට අමාරුයි මේ වෙදර් එකේ නගින්න ඇවිදින්න ලොන් ක්ලොත්ස් ඇඳගෙන කියලා අවුලක් උනේ නෑ. දැන් ගුහාව ඇතුළට ගිහලා තව පඩි සෙට් එකක් තියෙනවා. ඒකෙන් නැග්ගම තව ලොකු කේව් එකකට එකට එන්ටර් වෙන්න පුළුවන් ඔයගලන්ට. එතනක් තියෙනවා බුද්ධ රූප වගේ ඒවා ඉස්සරහා.
මේ පැගෝඩ එක හැදිලා තියෙන්නේ තනිකර ගුහාවක් ඇතුල් කරගෙන. ඒ කියන්නේ ගුහාව ඇතුළට තමයි විහාරය සෙට් වෙලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඒ කියන්නේ ඒගොල්ලෝ එක හිතලා හදපු විදිහ. ඒ කියන්නේ ගුහාව මැදි කරගෙන තමයි මේ විහාරය හැදිලා තියෙන්නේ. ලොකු කේව් එකනොත් එළියට ආවම තව ක්ලයිම් කරන්න ස්ටෙප්ස් තියෙනවා. අපි ඔය දිගේ දුරට නැගගෙන ගිහිල්ලා බලනවා. මේ පැගෝඩ එක තියෙන්නේ උඩට වෙන්නේ. ඒ කියන්නේ කන්ද උඩට යනකම්ම එක එක ස්ට්‍රක්චර්ස් ඔයගලන්ට හම්බ වෙනවා. අපි දැන් ඉන්නේ බිග් ඩෝම් පැගෝඩ එකේ highest most point එකේ. මෙතනින් එහාට ක්ලයිම් කරන්න එපා කියලා ඒගොල්ලෝ වෙනමම නෝටිස් එකක් දාලා තියෙනවා. ඔව් මෙතන ආවම පස්සේ බලා ගන්න පුළුවන්. නිකන් බුදුගයක් ඔය එකක් තියෙනවා. මේ වෙලාවේ හැබැයි අපි පහු කරගෙන ආපේ ඔක්කොම ක්ලෝස් කරලා තිබ්බේ. මොකද ටිකක් උදේ පාන්දර හින්දා. හැබැයි එළියෙන් බලා ගන්න පුළුවන් වුණා. බිග් ඩෝම් පැගෝඩ එක කරලා ඉවරයි. එතනට ඇත්තටම ෆ්‍රී. ඔයාට ටිකට් ගන්න ඕනේ නැහැ. නොමිලේ ඇතුල් වෙන්න පුළුවන්. ඔව් එතන ළඟ ඇත්තටම බෝට් රයිඩ් එකක් තියෙනවා. ඒකට නම් ටිකට් ගන්න ඕනේ. මං හිතන්නේ ඔය ගුහාසෙන් යන බෝට් රයිඩ් එකක් අපිට ඒක කරන්න වෙලාව නැහැ. ඒ නිසා අපි අද ඒක කරන්නේ නැහැ. ඔන්න අපි අද ටික පරක් වෙලා ලන්ච් එක ගන්න ආවා. මේ පාර ආවෙත් තවුලිගේ සිලෙක්ෂන් එකකට ෆොරස්ට් සන්සෙට් කියලා රෙස්ටොරන්ට් එකක්. මේකත් මාර ලස්සනයි. මාරම ඇට්මොස්ෆියර් එකක් තියෙන එකක්. ටිකක් ඇතුළට එන්න ඕනේ මේන් රෝඩ් එකෙන්. හැබැයි හොඳයි මෙතන ගොඩක් ෆොරිනර්ස්ලා ඉන්නවා. මම හිතන්නේ ටිකක් හිඩන් වගේ තැනක් ෆුඩ් හොඳයි කියලා තිබ්බා රිවිව්ස් වල. අනිකේ තමයි මෙනියු එක දිහා බලපුවම මට පේනවා ගාණක් ටිකක් අඩුයි වගේ කියලා. මොකද අපි ගත්ත egg coffee එක normally 60 Vietnamese dong. හැබැයි මෙතන 45 Vietnamese dong වලට ගන්න පුළුවන්. ඒ වගේම අනික් relatively අනික් තැන් වලට වඩා price එකත් අඩුයි. දැන් ටිකක් අලුත් තැනක් මේක. ඒක ඉඳ වෙන්න ඕනේ. Thank you. What's your name, darling? Name? My name is Hang. Hang. Nice to meet you, Hang. අන්න නියම ලංකාවේ ඇඹුල් කෙසෙල්. ඇඹුල් කෙසෙල්? මම හිතන්නේ මම මේ අවුරුද්දකින් පස්සේ ඇඹුල් කෙසෙල් ගෙඩියක් කනවා. මොකද ඕස්ට්‍රේලියාවේ නෑ. ඔයගලන්ට පේනවා ඇති මෙතන ගොඩක් ෆොරිනර්ස් ලෙවල් ඉන්නවා. අපි විතරයි සවුත් ඒෂියන් කට්ටියකට ඉන්නේ. මේ අනිත් ඔක්කොමලා යුරෝපියන් කට්ටිය තමයි මෙතන ඉන්නේ. What is this? Spring rolls. Just spring rolls. Fried. Thoroughly get the fried pork spring roll. මේල මගේ sweet and sour pork ribs. එකත් එක්ක ආවා rice එකයි sauce. මගේ sweet and sour pork එක මම මෙල්බර්න් වල ගන්න එකට වැඩිය සෑහෙන වෙනස්. මෙල්බර්න් වල නිකන් red color වගේ එකක් තියෙන්නේ sweet and sour pork වලට. මේක ඇවිල්ලා ඊට වැඩිය ටිකක් වෙනස්. රසත් චුට්ටක් වෙනස්. ඒකෙන් sweet ගතිය තියෙනවා. හැබැයි මේකේ එළියෙන් බැලුවම appearance එක වෙනස්. මම ගත්තේ ලෙමන් ග්‍රාස් පෝක් එකක්. මම මීට වඩා ස්පයිසස් එක්ස්පෙක්ට් කළා. ලෙමන් ග්‍රාස් ටේස්ට් එක එනවා. හැබැයි මට මීට වඩා පොඩක් ස්පයිසි වුණා නම් මේක හොඳයි. අපි දැන් ලන්ච් එක ගත්තා. හැබැයි සෑහෙන හවස් වෙලා තමයි ලන්ච් එක ගත්තේ. කීයක් ගියාද රොෂ්? අපිට ගියා 390 Vietnamese dong. සාමාන්‍යයෙන් ඔය අපි කාපු මෙනියු එකම අපි වෙන තැනක කෑවන අපි ටැම්කොක් ටවුන් සෙන්ටර් එකේ කෑවා කියලා අනිවාර්යයෙන්ම 500 Vietnamese dong වගේ වෙනවා. මෙතන ගාණ ගොඩක් අඩුයි. Fresh shrimp spring rolls. Fresh shrimps. අදත් කියනවා. Fresh. හැමදාම මම ඔය Fresh. අමාරුයි දානවා කියාගන්න බැරි vegetable එක. and shrimp spring rolls. තුන් පාරක් කිය. Fresh shrimps, shrimp. අදත් කියගන්න බැහැ. Thoroughly get the fried pork. I hit the shrimp spring rolls like I didn't. ස්ප්‍රින්ග් රෝල්ස්. Fried pork, shrimp. You can't, පරිලි ගන්නේම හැමදාම මේකට you කියන්නේ. can't say spring rolls. That's the one thing you can't. Fried pork, spring rolls.